අම්මා දියමන්ති බිහි කරන මහා පොළවක් වගේ. ඒත් ඇතැම් මවුරුන්ගේ ජීවිත මහා පොළවටත් දරන්නට නොහැකි තරම්ම දුෂ්කරයි. ආර්ථික දුෂ්කරතා මැද්දේ නිසි පෝෂණයක් නොලබන ගැබිණි මවකට පුළුවන්ද තවත් ජීවිතයක් පෝෂණය කරන්න? ශ්‍රී ලංකාවේ අඩුබර ලදරුවපත් වැඩිවීමක් වාර්තා වීම එයට පිළිතුරු සපයනවා. ඩයමන්ඩ් කිරි සිහින පෝෂණ සත්කාරය අප රැගෙන එන්නේ ඒ නිසාවෙන්මයි. ඩයමන්ඩ් කිරි සිහින යනු එක් දිනකට සීමා නොවූ ගර්භණී සමය පුරාම නන් පෙරියල් වතුයායේ ගැබිණි මව්වරුන් පෝෂණය කිරීමට අප වූ පොරොන්දුවක්. ඉතින් මේ පොරොන්දුව පරිදි ගැබිණි මවුරුන් ලබාගත යුතුම පෝෂණයද බිලිඳු ඇඳුම් ආයිත්තම්ද රැගෙන අප ඒ ගැබිණි මවුරුන් සොයා ගියා. නන් පෙරියල් වතුයාය පුංචි නවසීලන්තයක් තරම් සුන්දර වුණත් කිරිසිහින දකින මවුරුන්ගේ ජීවිත නම් එතරම් සුන්දර නැහැ. ඔවුන් සොයාගිය ගමන දිගු වුණත් ඔවුන්ගේ සිනහව අපව නිවා දැමුවා. ඉතින් මෙලෙසටම කිරිසිහින සැබෑවනතුරුම පෝෂණයත් ආදරයත් රැගෙන අප නැවතත් නන් පේරියල් වෙත පැමිණෙනවා. දන්නවද? ගැබිණි මවක් පෝෂණය කරන විට රැකෙන්නේ එක් ජීවිතයක් නොව ජීවිතයන් දෙකකි. දවසකට සීමා නොවී ඔබත් එවන් මවුරුන් රැකගන්න. මවුරුන්ගේ දිනේදී ඩයමන්ඩ් මිල්ක් දෙන්නා වූ ආදර්ශය එයයි.